හතර හන්දි පුළුවන්ද බං? බයි ඉඳහන් දැන් ඇවිල්ලා මිනිස්සු ඕන තරම් දේවාලවල ඒ වගේ මේ වගේ යනවා. ඕවා ගිහාම සමහර මිනිස්සු යන මිනිස්සු අවඥාවට ලක් කරනවා. ගිහිල්ලා ඒකට කරා මේක කරා පූජාවල් තිබ්බා, පොල් ගැහුවා, පලි ගැහුවා, මිරිස් සැඹරුවා, ගම් මිරිස් සැඹරුවා ඈ යද්දා අනම්මනම් කියලා මිනිස්සු නිකන් අපහාස කරනවා. මිනිස්සු hina වෙනවා. ඒ වුණාට මේක ඇතුලේ කාරණා දෙකක් වෙනවා. එකක් තමයි ඒකේ තියෙන පොඩි සමාජ කාර්යයක්. ඒ සමාජ කාර්යය තමයි දැන් හිතාංකෝ තරහකාරය දෙන්නෙක් කියලා. තරහකාරය දෙන්නෙක් ඉන්න ඇත්තටම මුන් දෙන්නට දෙන්න ජම්මාන්තර වෛරයි. කොයි වෙලේ හරි බලන්න එකෙක් අනිකට ගහයි කියන බය. අනිකගේ හිතේ ඇතුලේ බයක් තියෙන අරු මට ගහයි මොකක් හරි කරයි ඔය අවනඩුවක් මොකක් හරි ඇති කරයි ඔළුව පළයි බෙල්ල කපයි මගේ ගෙදරට ගල් ගහයි එක්කෝ එලවයි පන්නයි වාහනේ අප්පයි කියලා බයක් ඇති. ඔය බය තියෙන අතරේ ඌ ඇත්තටම මේ බය හින්දා හරි අරුවට බැරි වෙලාවත් අතක් තිබ්බොත් ලංකාවේ තියෙන නීතිය හැටියට එක තප්පරෙන් ඒක යනවා පොලිසිය. පොලිසිය ගිය ගමන් පොලිසිය එවුන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නයි සැකකාරය අඳුරනවද අහන්නයි කවුද සැකද කියලා අහන්නයි. ඒ කරලා උතනින් පොලිසි ගිහිල්ලා උසාවි ගිහිල්ලා නීතිඥ වල්ලන උන්ටත් ගානක් දීලා ලෝකේ නොතේරෙන භාෂාවකින් නඩුකාරයෙක් ඉස්සරහා ඌට මොකෝවත් කියා ගන්න බෑ අරුවට විරුද්ධව නීතිඥයෝ තමයි කතා කරන්නේ තීරණය කරන්නේ අරු වෙන අසරණයි. මේ ප්‍රශ්නේ මේ විදිහට විසඳනවට වඩා ඔබ හිතහන් දැන් අර වෛරක්කාරයා ඒ වෛරෙන් අරුවට ගහන්න තියෙන ආවේගෙන් ඕකා ඔය ස්කෙම්බර දවසක් හරි මොකක් හරි බදාදා හරි සෙනසුරාදාට ගිහලා ඕක පොල් ගෙඩියක් රුපියල් දැන් 150යි 200යි. හඳුන් කූරක් කපුරු පෙත්තක් ගත්තා ගෙනිච්ච කොහෙද එක්ක අලුත් නුවර හරි එක්ක තීනිගම හරි කතරගම හරි මොන හරි ළඟ තැනකට ගියා. ගිහිල්ලෙවල්ලා හොඳ හැටි දෙවියන්ට කීවා කියලා පොල් ගෙඩිය දබාරියන් ගාලා ගැහුවා. ගහලා ගෙදර ඇවිල්ලා බය නැතුව ඉන්න මොකද දැන් හිත සතුටුයි. මොකද දැන් අරුට අනිවාර්යෙන් හතර හන්දි කැඩෙන්න උන්නක් ගැනෙන්න රෙද්දි ගැලවෙන්න ඌ නැති වංගස්ථාන වෙන්න ඌට දැන් පොලේ ගහලා ඇවිල්ලා ඉන්නේ. දැන් කිසි සැකයක් බයක් නැහැ ඌට කොයි වෙලේ හරි මේක පටිසන් දෙනවා. ඔය අතරේ බැරි වෙලාවත් අරුට උණක් ඇස්සා කෙම්බිරිස්සාවක් බඩ දෙවිල්ලක් මොකක් හරි දුනොත් අන්න මුගේ වැඩි හරි. එක්කෝ බැරි වෙලාවත් මේකාගේ කකුලක් හරි මොකක් හරි කොහේ හරි උණුක් කියලා තලිලා හැප්පිලා වැදිලා මොකක් හරි මේක බැඳගෙන හිටියොත් වැඩේ තවත් හරි. ඔබ නිකමට හිතහන් අරු ඇත්තටම අරකට තඩි බාලා පොලිසි ගිහිල්ලා හිරේ ගිහිල්ලා උසාවි යනවට වඩා මේක රුපියල් 150ක් වේදම් කරලා පොල් ගෙඩියක් ගහලා ඒ ගහලා එන එකේ තියෙන අහතල් එක මේකේ පොඩි හිනාවක්. මේක ඇවිල්ලා අවඥාවට ලක් කරන්න ඕන කාරණයක්. හැබැයි මේකේ මාර සමාජ කාර්යයක් තියෙනවා. ලංකාවේ සියලු දේවාලවල හැමදාම වන්නම් කියන්නේ ඔය හිනාව ඇතුලේ මාරම සමාජ කාර්යයක් තියෙනවා.